සමඳුර ප්‍රශංසා ලෝපුරා පිපිසිටින සිළුම දේව දරුවන්ගෙන් අවසරයි. ඉතින් අද උදෑසන නැගිටින කරුණා දුන්නු ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් දුවල එන්න අටාමාර වෙද්දී කිතුවර්ණ දේවස්ථානයේ පොය දිනේ සෝමයේ පැවැත්වෙනවා. ඔබ දන්න අයට කියන්න අලුත් අයව රැගෙන එන්න ස්වාමීන් වහන්සේ අද ඔබ ආශිර්වාද කරાવી. හොඳයි ඊයේ දවසේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල කරා වූ සියලු යාපත්කම් නිසා මම ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳයි ඉතින් ලේසියෙන් කියවිච්ච නැති යේසුගෙන් පණිවිඩ තුල ලේසියෙන් කියවිච්ච නැති බයිබල් පදයක් අද හම්බෙනවා. 2 තිමොති දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය. ඒ සුභාරංචිය නිසා වර්ධකාරයෙකු මෙන් බැඳී යන දුක පවා විඳෙමි. නමුත් දෙයයන් වහන්සේගේ වචනය බැඳිලා නැත. පාවුලතුමා තිමොතිට ලියද්දී කියනවා තිමොති මාව බැඳලා තියෙනවා මෙතන. නමුත් දෙයයන් වහන්සේගේ වචනය බැඳ තබන්න බෑ කියලා. දෙයයන් වහන්සේගේ දරුවෙකුගේ විශ්වාසය කොතන තියෙන්නේ? දෙයයන් වහන්සේගේ වචනය මත. පාවුලතුමාට වෙච්ච කරදර බොහොමයි. ඔබ දන්නවා නේද? නමුත් පාවුලතුමා කියනවා මා උන්වහන්සේට බාර දුන් දෙය අවසානයේ දක්වා උන්වහන්සේ ආරක්ෂා කරන බව මම දන්නවා කියලා. සිරගෙදර යදෙන් වලින් බැඳ තිබුණත් බැඳ දඬු කඳේ ගහලා තිබ්බත් මධ්‍යම රාත්‍රියේ නැකිට පාවුලතුමා ප්‍රශංසා කරා කියලා බයිබලයේ තියෙනවා. ඇයි ස්වාමීන් වහන්සේගේ වචනය කෙරෙහි ඔහුට තිබුණු ඒ තරම් විශ්වාසයක්. මාව බැඳලා නමුත් දේව වචනේ බඳින්න බැහැ කියන විශ්වාසය පාවුලතුමා ළඟ තිබ්බා. වචනේ කාටවත් බඳින්න බෑ. සාරාගේ ගර්භය මැරී තිබුණා. ඒක ඇත්තක්. ඒ දෙයයන් වහන්සේගේ වචනේ එතන තබද්දි සාරා නුඹ දරුවෙකු ලබනවා කියද්දි මොකද උනේ? මැරුණු ගර්භයට වචනය සමග සටන් කරන්න බැරුව ගියා. සාරා දරුවෙක් ලබනවා. යෝසෙප් සිරගෙදර තැබුවා. කුමන්ත්‍රණ කරා. රාජ්‍යයේ බලවන්තයෙක්ගේ භාර්යාව හරහා ඒ බලවන්තයා හරහා යෝසෙප් සිරකර තැබුවා. නමුත් වචනය මොකද්ද? වචනය කියූ ලෙස යෝසෙප්ට සිද්ධ වුණා. සමහර විට අපේ ජීවිතේත් අපිට අභියෝග වලට සමහර සිද්ධි වලට මුහුණ දෙදී අපිට හිතේ දැන් නම් ඉවරයි කියලා. හැබැයි බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබට දුන්නු වචනය ඒ කිසිවෙකට ඔබ බැඳ තබන්න බෑ. අපි නැගිටමුද එනම් යාචනා කරමුද? ස්වල බලධාරී මහෝත්තම ජීවන දෙවි සමිදේ බාර ගන්න දවසක්. ඒ වගේම අද දවසේ පොයේ දේමයත් ස්වාමීන් ඔබට බාර කරනවා. එන්නෝ සිළුම දරුවද ආශිර්වාද කරන්න. අද දවසේ මේ වචනේ කීකුරනවා සිළු සෙනගත් ඔබගේ ආශිර්වාදයට බාර කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන්. එහෙනම් මම සමීර අද හමු වෙනවා අපි 8 මාරටත් ඒ වගේම හෙට උදෑසන 4 මාරටත් යලි ශ්‍රී වචනයත් එක්ක. ඔබට සුබ දවසක්.